ආයුබෝවන් අපි උදෑසනම මෝටර් බයික් එකෙන් පිටත් වුණා ඇඳන්ගල බලන්න යන්න. ඇඳන්ගල තියෙන්නේ ගලේවල ප්‍රදේශයේ. අපි සමුද්‍රයේම ගල් නැව පාරෙන් ගිහිල්ලා කලාවෙව ඔස්සේ තමයි ගල් නැවට ළඟා වෙන්න ගියේ. සමුද්‍රයේම ගල් නැව පාර කියන්නේ බොහෝම සුන්දර ගස් වලින් පිරිච්ච පාරක්. රැගින මාවත කියලා හඳුන්වනවා. මොකද මෙහි එංගලන්තේ රැගින ආවහම ගියපු පාරක්. මේ පාර අදටත් නඩත් වෙන්නේ එංගලන්තෙන්. කලාවේ ගැන කිව්වොත් මොකද දන්නවනේ. මේ කලාවේ දැන්නේ මොනේදෝ නාට්‍යම ප්‍රතිමත් බැලුම්ලා ඇති. කලාවේ සහ බලුලුවම තියෙන දෙකම එකට තියෙනවා. මුළු රජරටම පෝෂණය වෙන්නේ මේ කලාවෙන්. ඉතින් අපි ඔහොම දුර ගෙවාගෙන ඇවිල්ලා ඇඳන්ගල ආසන්නයේම තියෙන පුරාණ පන්සලක් එය වන්දනා කරන්න ගියා. ගැරණිගල රජමහා විහාරය. ඒ ගැරණිගල රජමහා විහාරයත් හරිම අලංකාරයි. කළුගල් කන්දක් උඩ තමයි පවතින්නේ. ඔබත් මෙම ප්‍රදේශයට આવොත් ගැරණිගල රජමහා විහාරයටත් පැමිණෙන්න. ස්වාමීන් වහන්සේලා හම්බෙලා අවසර අරගෙන ගිහිල්ලා එහි උඩත් වන්දනා කරලා අලංකාරයෙන් ඉඳ ගන්න. ඉන්පසු ඒ ආසන්නයේම තියෙන ඇඳන්ගලට යන්න අපි පිටත් වුණා. මේ තියෙන්නේ පන්සලේ උසම ස්ථානයේ ඉඳන් ගත්තාම අපට පරිසරයේ පේන ආකාරය. දැන් ඔබ ඇඳන්ගල ඒ කඳු මුදුනට ගල් පර්වතයේ මුදුනට තමයි එක් කරන් යන්නේ අපි. විසනා දුෂ්කර මාර්ගයක්. ඒ වගේම සර්පයෝ ඉන්නවා. අපිටත් හම්බ වුණා. පරිස්සමින් උඩට යන්න ඕනේ. දෙඹරු වැනි සතුන් ඉන්න නිසා සද්ද බද්ද කරන්න එපා. සෑම විටම පරිසරය නැරඹීමට යාමේදී ඔබ පොලිතින් ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය අරන් යන්න එපා. අරන් ගියත් ඒවා දාලා එන්න එපා. පරිස්සමින් බිම් බලාගෙන ඇඟි ගන්න ඕකේ තියෙන ලොකු ගල්පුවක් වගේ කිබ්ලාගල වගේ නේ. කොහොමද ලස්සන. පරිසරේ
බලන්න සෑයක් පේන විදිහ. අතනනේ ini saya ඔන්න ඇද සෑයක් පේනවා. ගණන් ගන්ටා හරියට තියෙනවා. ආකාරවල පොලිස් මේ මධ්‍යම පළාත නේද? අර විදුලි බලදී. මෙන්න ඒ සෑය. මං හිතන්නේ ඒක නම් අසපුයි සෑයක් දන්නෙත් නෑ. මාතලේද? නෑ මාතලේ සයිට් එකට එල්ල තියෙන්නේ. බෑග් කිඹුලාගලට අතිශයින්ම සමානයි. ඇඳන් ටික ඔන්න බලන්න ලස්සන. වව් කොහොමද ලස්සන. තියෙනවානේ. එහෙමනම් අරන් යන්නේ. ඔන්න කඳු මුදුනටම ලං වෙනවා. කඳු මුදුනටම ලං වෙනවා. එසේනම් නැවත වීඩියෝකින් අපි හමුවෙමු. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. Thank you.